පතුරු නැටුම ජනකවි. පතුරු ජනකවි කියන්නේ මොනවාද? පතුරු කවි යනු ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික නර්තන කලාවට විශේෂයෙන්ම පහතරට නර්තන සම්ප්‍රදායට අයත් නර්තන ශෛලියක් සමග ගායනා කරන විශේෂිත කවි වර්ගයකි. මෙම කවි බොහෝ විට යකුන් පිදීම, පත්තිනි කන්නලව්ව හෝ සෙත් පැතීම වැනි අවස්ථාවලදී පෙරපදයේ සමග ගායනා කරයි. පතුරු සෑදීම. පතුරු යන වචනයෙන් අදහස් වන පතුරු නර්තනයේ පතුරු සාදා ගන්නට සාමාන්‍යයෙන් කොස් ගස්, තේක්ක වැනි දැව භාවිතා කරනවා. මේවා ශක්තිමත් දිගුකාලීනව පවතින සහ හොඳ රිද්ම ශබ්දයක් ලබා දෙන දැව වේ. පතුරු නැටීම සඳහා අවශ්‍ය පතුරු සාදා ගන්නා ආකාරය හිතින් පහත පරිදි වේ. ද්‍රව්‍ය තෝරා ගැනීම. අඟල් 12-15ක් පමණ දිග, අඟල් 2-3ක් පමණ පළල ලී කැබැල්ලක් හෝ ශක්තිමත් පුවරුවක් තෝරා ගන්න. හැට ගැනීම. ලී කැබැල්ලේ එක් පසකින් අතින් නැල්ලීමට හැකිවනසේ හසුරුවක් කපා ගන්න. පතුරු කැපීම. ඉතිරි කොටසෙහි අඟල් 6ක් පමණ ගැඹුරට දිග අතට වරක් කපා පතුරක් සාදා ගන්න. ක්‍රියාකාරීත්වය. මෙම හසුවෙන් අල්ලා කපන ලද පතුරු කොටස අත්වල හෝ කකුල්වල පැදීමට සැලැස්වීමෙන් තාලයක ශබ්දයක් නිපදවනු ලැබේ. පතුරු දාරවල කුඩා රිබන් හෝ නූල් බෝල ඉල්ලා අලංකාර කර හැකිය. පතුරු කවි පිළිබඳ සරල විස්තර. ජනතාව අතර පැතිර පවතින කවි වර්ගයකි. සරල භාෂාව භාවිතා කිරීම මෙහි විශේෂ ලක්ෂණයකි. සමාජ සංස්කෘතිය හා ඉතිහාසය දැන ගැනීමට වැදගත් මාර්ගයකි. අද දවසේද ගීත හා නර්තනය හරහා මෙම ශෛලිය දිගටම පවතී. ගායනා විලාසය සහ අන්තර්ගතය. පතුරු කවි ගායනා කරන්නේ තාලයකට අනුවයි. බෙර වාදනයේ සමග ඉතා වේගවත් සහ රිද්මයානුකූල ශෛලියකින් මේවා ගායනා කරයි. පතුරු කවිවල අන්තර්ගතය සාමාන්‍යයෙන් දෙවියන්, විශේෂයෙන් පත්තිනි දේවිය වර්ණනා කිරීම, සෙත් පැතීම සහ යකුන්ගෙන් ආශිර්වාද ලබා ගැනීම වැනි කරුණු අන්තර්ගත වේ. භාවිතා වන අවස්ථා. මෙම කවි උඩරට මෙන්ම පහතරට නර්තන කණ්ඩායම් විසින් අත්පත් කරගත් සම්ප්‍රදායික මෙන්ම තාණ්ඩව ලක්ෂණ සහිත නර්තන අංගයක් ලෙස හඳුනාගෙන ඇත. මෙම කවි ප්‍රධාන වශයෙන් ගායනා කරන්නේ තොවිල් පලේ මඩු යාගයන්හිදී පත්තිනි මඩු ශාන්ති කර්මවලදී. ඊට අමතරව පෙරහැර හා අනෙකුත් සංස්කෘතික සංදර්ශනයන්හි මෙම නැටුම් නිතර දැකීමට හැක. අපි දැන් පතුරු කවියක් ගායනා කරමු. මෙම කවිය මාත්‍රා 3-3ට මැදුම් තනිතිතට අනුව ගායනා කරමු. ලොව සිත් කරවන පත්තිනි සඳිනේ සලුවක් අරගෙන සලු සලමින්නේ වෙනසක් නොසිතා මගේ ගුරුවරුනේ පතුරක් අරගෙන රඟ දෙමු තුසිනේ සූරිය කුල ඇති හිරු දෙවි යන්නේ පෑවිය
අනසක ලොව පවතින්නේ කාරිය කරවා පහදා දෙන්නේ පතුරක් අරගෙන රඟ දෙමු තුසිනේ අතුරු නැතුව සබයේ සිටිමින්නේ මිතුරු ලෙසින් අපි පිළිසෙදින්නේ සතුරු වෙලා නොව දෙපිල බෙදින්නේ පතුරු නටන්නට අවසර දින්නේ මීළඟට මෙම පතුරු කවිය අපි මාත්‍රා 4 මහ තනිතිතට අනුව ගායනා කරමු. ලොවසීත් කරවන පත්තිනි සදිනේ සලුවා කරගින සලුසාලමීනේ විනසක් නොසිතා මගේ ගුරුවරුනේ පතුරා කරගින රඟ දෙමු තොසිනේ සූරිය කුල ඇති හිරු දෙවියානේ පැවිය අනසක ලොව පවතින්නේ කාරිය කරවා පහදා දෙන්නේ පතුරා කරගෙන රඟ දෙමු තොසිනේ අතුරු නැතිව සබ සිටිමිනේ මිතුරු ලෙසින් අපි පිළිසැදින්නේ සතුරු වෙලා නොව දෙපිල බෙදෙන්නේ පතුරු නටන්නට අවසර දෙන්නේ